මං හිතුවා අද ඉඳන් ඕගලන්ට පොත් ගැන ලොග් එකක් අරන් එන්න කියලා. සැරෙන් සැරේට මම පොඩි ෂෝට් වීඩියෝස් ගොඩක් දාන්න හිතාගෙන ඉන්නවා. මොනවාද මං කියවන පොත්, මොනවාද ඔයගොල්ලෝ කියවන්න කැමති වෙන්න ඕන පොත්, ඒ වගේම කියවන ආස හිතෙන පොත් මොනවාද, මොන වගේ ටොපික්ස් ඒ පොත්වල තියෙන්නේ. මම ගොඩක් වෙලාවට කතාව ස්පොයිල් කරන්නේ නැතුව ඕගලන්ට එක එක පොත් ගැන අයිඩියාස් දෙන්න හිතාගෙන ඉන්නවා. මොකද මම ගොඩාක් හොඳ බුක් ලවර් කෙනෙක්. මගේ හොඳ බුක් කලෙක්ෂන් එකක් තියෙනවා. මගේ හොබි එක රීඩිං. ඒ හින්දා මම පොත් ගැන තමයි වැඩියම දන්නේ. ඉතින් මං හිතුවා මං දන්න දේ අනිත් අයත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. හරි. අපි පොඩි කාලේ ඉඳන්ම පොත් කියවනවානේ. ඇත්තටම මගේ ලයිෆ් ස්ටයිල් එක ගත්තොත් මම ඉගෙන ගන්න කාලේ ඉඳන්ම පොත් කියවනවා. I mean තමයි ඉගෙන ගන්නේ නැහැ කියලා මම කියන්නේ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් පොත් කියවනවා. අපි එහෙම නිවැරදි කරමුකෝ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පොත් කියවනවා. මට මතකයි මං 6 වසරේදී සයන්ස් පීරියඩ් එකේ මඩෝල් දුව කියෙව්වා. මට ගෙදරින් අරන් දීපු පොතක්. මම අර අපේ ලොකර්ස් තියෙනවනේ. ටේබල් එකේ ලොකර් එකක් යට තියෙනවා. ඒ ලොකර් එක ඇස්සේ තියාගෙන මම හොරෙන් කියෙව්වා. හැබැයි මම හිටියේ ටීචර්ගේ ටේබල් එකේ ඉස්සරහමයි. සර් කෙනෙක් හිටියා අපිට සයන්ස් උගන්වන්න. කොහොම හරි මම කරන්න දීපු එදා දවසේ කරන්න දීපු පැවරුමත් කරලා ඉවර වෙලා තමයි පොත කියෝ හිටියේ. but unfortunately I was get caught. මම අහු වුණා. ඊට පස්සේ සර් කියපු දේ තමයි සයන්ස් පීරියඩ් එක වෙලාව වාට මේ නවකතා පොත් කියවන්න බෑ. මේක ඇත්තටම හරිම වැරදි වැඩක්. ඔයා මේ පොත එක්ක පුස්තකාලයට බාර දෙන්න නැත්තම් මම මේ පොත තියාගන්න. ඔන්නම කිව්වා. ඉතින් I was really helpless. මට ඒ වෙලාවේ තේරුන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ කියලා. දැන් ගෙදරට ගිහින් කියන්නත් බෑ මේ පොත නැති වුණා. මම සයන්ස් පීරියඩ් එකේ මඩෝල් දුව කියවලා ඉවර වෙලා මේ සර්ගෙන් බැනුම් ඇහුවා. ඊට පස්සේ පොත මට නැති වුණා. සර් පොත තියාගත්ත. මට ඕවා ගිහින් කියන්න බෑනේ. but he made me to take that decision. You have to do that කියන decision එකේ මං අන්තිමට මගේ අතින්ම ලියලා දුන්නා. මේ පොත මම පුස්තකාලයට පරිත්‍යාග කරමින් කියලා ලියලා මා විසින්ම පුස්තකාලයට මඩෝල් දුව පොත ඇත්තටම මේ දුන්නා. අදටත් මේ මම මගේ ඉස්කෝලේ පුස්තකාලේ මං හිතනවා මේ පොත ඇති කියලා. that's what happened. මං ඒ තරම් පොත්වලට addicted. මට පොතක් මොකක් හරි කියවන්න ආසයි කියලා හිතුනොත් I don't remember where I am. මම කොහෙද ඉන්නේ කියලා මට අදාළ නැහැ. මම ඒක කියවන්න ගන්නවා ඉස්සර ඉඳන් මේ හැටි. මේ පොත් කියවන එක ඇබ්බැහි වුණා. අපි කාලයත් එක්ක අපි ෆෝන් එකට ඇබ්බැහි වෙනවනේ. ඔන්න ඔය කාලය ඇතුළත පොත් කියවන දැන් අපි මම කෝපරේට් සෙට් එකේ වැඩ කරන කාලෙත් දැන්වත් මම කෝපරේට් සෙට් එකේ තමයි වැඩ කරන්නේ. වැඩ කරන කාලේ අපිට පොත් කියවන ටයිම් එකක් නැහැ. සමහර වෙලාවට අපි රැවිලත් වැඩනේ. අර එහෙම කාලයක් අපිට තියෙනවානේ. හැමෝටම මම හිතනවා කෝපරේට් සෙට් එකේ කම්මැලි නැතුව වැඩ කරන, තමන්ගේ ටාගට් එකකට යන, අචීව්මන්ට්ස් ගන්න වැඩ කරන හැමෝටම මේ වගේ කරන්න වෙලා ඇති කියලා. ගොඩක් වෙලාවට අපිට ඒක කරන්න වෙනවා. ඉතින් අපි ගෙදර ඇවිල්ලත් වැඩ කරනවා සමහර වෙලාවට. මගේ එන ගනුත් කෝල්ස් වල සමහර වෙලාවට. ඒක මම ඒක accept කරන්නේ නැහැ. ඒක අපි කරන්න ඕනේ නැහැ. මොකද අපිට job එකට time period එකක් තියෙනවා. අපි ඒකෙන් එහාට අපේ job life එක අරන් යනවා කියන්නේ එතකොට අපිට personal life එකක් නැති වෙනවා. එන්න මම ඒක කරන්න කියලා කියන්නේ but usually ඒක වුණා. මම දැන් ඒක ගොඩාක් දුරට කරන්නේ නැහැ. හැබැයි ඒක වුණා ඒ දවස්වල. ඉතින් එතකොට අපි හුරු වෙනවා. මං හුරු වුණා පොත් කියවන එක පොත කියන එක පැත්තකට තියලා කතා කියවන එකට Facebook novels කියවන. So I'm gonna review those things also. Facebook novels කොයි වගේද? මම ගොඩාක් Facebook novels කියවලා තියෙනවා. ඔය transport එකේ යන ගමන් බහුතරයක් නිදි මම Facebook එකට log වෙලා I'm reading. ඒ novel සමහර ඒවා උදේට දාන්නේ මේ සමහර ලේඛකයෝ something they post their episodes in the morning. So මම wait කරනවා. මම wait වෙනවා කොයි වෙලාවෙද මෙයා මේක දාන්නේ? මේක දැන් දාවලැද්ද? ඒ සමහර අය ඉන්නවා රැට දාන්නේ post එක. ඉතින් මම ගිහින් බලනවා සැරෙන් සැරේට ඒගොල්ලන්ගේ personal profiles වලට මෙයා මේ episode එක අද දාලාද ඊළඟ episode එක ආයි දාලාද. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට ලියා අවසන්නව කතා කියලා තියෙනවානේ. අන්න ඒවා කියවන්න ගත්ත. හේතුව මට බලන් ඉන්න බෑ මේ ඊළඟ episode එකේ නිකන් මොකක් වෙයිද මේ කතාවට. හරියම ලස්සන ක්‍රියේටිව් රයිටර්ස්ලා ඉන්නවා Facebook එකේත්. මම දන්නේ ගොඩාක් බහුතරයක් අය දැන් නම් මේ ඒව novels වලට ගන්නවා Facebook එකෙන් අයින් කරලා. novels I mean පොත් වලට ගන්නවා Facebook එකෙන් අයින් කරලා. ඉතින් ඒ වගේ මේ ඔය කතා සම්බන්ධයෙන් ලොකු දේවල් තියෙනවා.
සත්‍ය හැමදේම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට එක්ක. ඉතින් මං අද අරන් ආවේ මගේ all time favorite පොතක් ඔයගලන්ට එක්ක බෙදා හදා ගන්න. මම මේකේ කතාව කිසිම විදිහකින් ස්පොයිල් කරන්න හිතන්නේ නැහැ. හැබැයි මං හිතනවා පොත් කියවන්න ආස කෙනෙක් මේ වගේ පොතකින් ආස නැති කෙනෙක් වුණත් මේ වගේ පොතකින් පටන් ගත්තොත් ඔයාලට කියවන්න ආස හිතේ කියලා. මේක මම මගේ ඉස්කෝලේ පුස්තකාලයේදී කියලා මං හිතන්නේ මිරර් වෙනවා මේක. ඒ හින්දා ඔයාට මේ තේරෙන්නේ නැති වෙයි මේකේ නම හරියට. මේක අදිසි හස්තය. මේ කියනවා කලෙක්ෂන් එකක් ලසිත රවීන් නුමගිලියගේ කලෙක්ෂන් එකක් කියනවා සැඟවුණු අద్භූත කතා කියලා. මට මේ පොත මාර විදියට මතක හිටියා. මොකද හේතුව මට මේ පොත් එකතු කරන්න ඕනේ කියන උණ ආවයින් පස්සේ මම හොයාගෙන ගිහිල්ලා ගත්ත පොතක් මේක. මේකේ තියෙන මේ අద్භූත කතා සෙට් එකේම තියෙන මුළු කලෙක්ෂන් එකේම තියෙන්නේ මේ හොල්මන් කතා. ඇත්තටම හොල්මන් කතා අద్භූත කතා ඒව තමයි තියෙන්නේ. අපිට හිතා ගන්න බෑ මුල පටන් ගන්න විදියෙන් මේක කොයි විදියෙන්ද මේක ඉවර වෙන්නේ කියලා. සමහර වෙලාවට අපි මේක කියවගෙන යනකොට මේක ඇත්තටම තියෙනවා මට මතක විදිහට කතා 4ක්. මේ පිටිපස්සේ තියෙනවා ඇබකසි අබිරහස, ලුසිෆා හන්ටර්, පටලැවිල්ල, බෙන් ඔස්මන් මිය ගියා, පුනරාවර්තනය කියලා කතා 5ක් තියෙනවා. ඒ පහම ඇවිල්ලා මේ අద్භූත කතා සෙට් එකක්. ඒ කියන්නේ හොල්මන් තියෙන සෙට් එකක්. මේක හරිම ඉන්ටරෙස්ටිං. ඔයා හිතන්න මම ඉස්කෝලේ යන කාලේ මේක මගේ පුස්තකාලේ ඉස්කෝලේ පුස්තකාලයෙන් කියෙව්වේ. අන්තිමට මම ඒක හොයාගෙන ගිහිල්ලා මම මේක අරගත්තේ ඇත්තටම මම සාමාන්‍යයෙන් පොතක් ගත්තාම ඒ පොත මට හම්බෙච්ච දවසට එහෙම නැත්නම් මම ගත්ත දවසේ මම ඕඩර් කරනවා සමහර වෙලාවට. එයාට හම්බෙච්ච දවසට හරි මම ගත්ත දවසට හරි මගේ ඩේට් එක දාලා මගේ සයින් එක ගන්නවා අනිවාර්යෙන්. That's a must I'm doing. ඉතින් මේක අරන් තියෙන්නේ 2025 4/20ට මං ගිය අවුරුද්දේ ඉඳන් තමයි ගොඩක්ම පොත් එකතු කරන්න ගත්තේ. මම පොත් කියවලා තියෙනවා. හැබැයි මටම හිතුණා මගේ හොබි එක මේක නම් I have to have a mini library in my home. So මං කවදා හරි මටම කියලා අපිටම කියලා ගයක් හදාගත්ත දවසට මං ඒකේ මගේ හෝම් ලයිබ්‍රරි එකක් මේන්ටේන් කරනවා කියලා මම ඒක මගේ ඩ්‍රීම් එකක්. ඉතින් මම දැම්ම තියා ඒ ලයිබ්‍රරි එකට තියන්න ඕන පොත් මොනවාද කියලා රිසයිට් කරලා මට ආස හිතෙන මම ඒ කාලේ ආසාවෙන් කියව පොත ඔක්කොම මං ගාව තියෙන්න ඕන කියන එක ඔළුවේ තියාගෙන මං ඉතින් එකතු කරනවා. මං හිතනවා කවදා හරි මේ මගේ ළමයිනුත් මේ පොත් කියවන්න පුරුදු වෙයි කියලා. මං ඒක ෆෝස් කරලා කරනවා. මොකද ළමයි ෆෝන් වලට තාක්ෂණයේ ඉන්න ඕනේ තමයි. ඒ උනාට ඒවට ඇඩික්ට් වෙන්න ඕනේ නැහැ. But they have to read something. They have to read these kind of things කියලා මං හිතනවා. So something we have to do for our entertainment. අපි entertain වෙන්න මොකක් හරි දෙයක් අපි කරන්න ඕනේ. ඒක එක එක්කෙනාට එක එක විදිය වෙන්න පුළුවන්. But the best thing is reading. මං හිතනවා best thing තමයි reading කියලා. මොකද that heals our mind. අපි එක එක අයගේ ලෝකවලට යනවා. අපි එක එක දේවල් ඉගෙන ගන්නවා මේ පොත්වලින්. ඉතින් මේ පොත ගත්තොත් මේකේ මේ මං කිව්ව අద్භූත කතා 5ක් තියෙනවා කියලා. ස්පොයිල් කරන්න බෑ කියවනේ කතාව. ඉතින් මේකේ තියෙනවා පටන් ගන්න අපි හිතමුකෝ normal life එකක් ගත කරන කෙනෙක් එයත් එක්ක තව normal life එකක් ගත කරන තව කෙනෙක් ඉන්නවා කියලා. ඒ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ කතාවේ අන්තිමට සමහර වෙලාවට ඒ ඉඳලා තියෙන එක්කිනා රියල් කෙනෙක් නෙමෙයි. එයාට හම්බෙලා තියෙන භූතෙක් කරම කවුරු හරි. අන්න ඒ වගේම. හරිම අමුතු but so nice කතා සෙට් එකක් තියෙන්නේ. ඉතින් ඔයා මේ බලන වීඩියෝ බලන කෙනා මම හිතන්නේ ඔයාලට ඉන්නවා නම් දරුවෝ සාමාන්‍යයෙන් ටීනේජ් එකේ දරුවෝ ඒ කියන්නේ වයස අවුරුදු 15ක් 14-15 නම් grade 9 grade 8 වගේ ඉන්න කට්ටියට පාඩම් කරලා ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට කියවන්න ආස හිතෙන පොතක් මොනවා හරි දෙන්නවා හිතනවා නම් this is gonna be a big match, best match. So මේකේ සෙට් එකක්ම තව තියෙනවා. මං ඊළඟ වීඩියෝ සෙට් එකකින් ඒකේ සෙට් එකම ඔයාලට පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. So මම රිවිව් කරන්න ඕන මොන වගේ පොත්ද කියලා. මම ඔයාලට රෙකමන්ඩ් කරන්න ඕන මොන වගේ පොත්ද කියලා. ඔයගොල්ලෝ දන්නේව තියෙනවා නම් මටත් කියන්න. මමත් ආසයි කියවන්න. මම කියවලා නැති ඒවත් ගොඩාක් කියව. Thank you. Bye.